අපි ගොඩක් අමාරුවෙන් පියවර ගොඩක් ලියලා හදන්න ගිය ගාන සර් මේ අතේ ඇඟිලි වලින් හදනවා. සර්ගේ පාඩම නම් කවදාවත් බෝරින් වෙන්නේ නැහැ. ඒ ලෙවල් කාලේ මේක හරියට තියරි බේස් එක තිබ්බොත් ඔයාට ඒ ලෙවල් උත් ගොඩ යනවා. ඊට පස්සේ දිගටම ජර්නි එකත් ඔයාලට ලේසි වෙනවා. අන්න ඒක නම් මුල් කාලේ හැම ලොකු වැදගත්කමක් තිබ්බා. මං හරියට ඉගෙන ගත්තද කියලා මට චෙක් කරගන්න. අනිවාර්යයෙන් ওই දෙකේ එකක්වත් මිස් කරේ නැහැ. දිගටම කරන් ගියා. අයිලට් රෑන්ක් 50 දිස්ත්‍රික් 19. මේ ඔන්ලයින් ඉගෙන ගන්න දරුවෝ අහගෙන ඉන්නවනේ. හැම දිස්ත්‍රික්කෙම වගේ ළමයි ඉන්නවනේ. දෙගුණාමලෙන් පවා ඉන්නවා. අනුරාධපුර පොළොන්නරු අම්බන්තොට හැම පැත්තෙම ගාල්ල මාතර කෑගල්ල අර හැම පැතිවලින්ම ඉන්නවා. සබ්ජෙක්ට් එක මේව නිකන් අර එල්ල කිරි වගේ වතුර වගේ දැනෙනවා. මේව තේරෙනවා. කියනකොටම තේරෙනවා. කියනකොටම ගණන් හදන්න පුළුවන්. මේ පුතත් ඩීස් එකේමයිනේ. ඩීස් එකේමයි ඒ පුතත් ඔන්ලයින් ආවේ මේ පුතත් ඉලෙක්ට්‍රොනික්ස් කරන්නේ ඒ විදිහට ඇවිල්ලා මේ පුතාගේ නංගිත් මේක දිගන දැස් ගියේ දැත් ඔන්ලයින් ආවලා 27 කරන්නේ. හරි. ඒක නිසා එක එක්කෙනා කරන විදි Tamanට දැනෙන විදිය ෆිසිකල්ද ඔන්ලයින්ද මොන විදිය හරි හොදට කරන්න. ලංකාපුරා ගොඩක් ළමයි දැන් මේ ඔන්ලයින් ඉගෙන ගන්න දරුවෝ අහගෙන ඉන්නවනේ. දුරපළාත් හැම දිස්ත්‍රික්කෙම වගේ ළමයි ඉන්නවනේ. දෙගුණාමලෙන් පවා ඉන්නවා. අනුරාධපුර පොළොන්නරු අම්බන්තොට හැම පැත්තෙම ගාල්ල මාතර කෑගල්ල අර හැම පැතිවලින්ම ඉන්නවා. කොයි හිටියත් අපි අපේ වැඩේ තිතට අකුරට පිළිවෙලට කරනවා. මේ පුතාටත් දැනෙන දේ අරද වැඩ කරපු විදි මොනවද මේ නංගිලා මල්ලාට යම් කිසි දෙයක් දෙන්න. මගේ නම පසන් කළුආරච්චි මාත් ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මේ මගේ යාළුවා අයිලට් රෑන්ක් 50 දිස්ත්‍රික් 19. දැන් ඔයාලන් 2027 ඒ කියන්නේ තමයි අලුතම බැච් එක. මටත් මතකයි ওই කාලේ මටත් ලොකුවට අයිඩියා එකක් තිබ්බේ නෑ. මුල් පටන් ගන්න ඉඳන් මේ ස්ට්‍රීම් එක පිළිබඳව. පළවෙනි අවුරුද්ද වගේ යද්දී මටත් රිද්ම් එක හරියට අල්ලලා තිබ්බේ නැති හින්දා මටත් මේ ටික ලකුණු අඩු වෙන්න වගේ ගත්තා. මුල් කාලේ. ඔය රෑම් වගේ කරන්න යද්දී පළවෙනි වතාවෙම 10න් 10 හරියයි සමහර විට. මුල් කාලේ ඉතින් වැඩි සිලබස් එකක් නැති හින්දා ලේසිය එහෙම තියන්න පුළුවන්. ඊට පස්සේ යද්දී ඔයාලා රිද්ම් එකට ගියේ නැති වුණොත් ඔයාලට තේරෙයි ලකුණු ටික අඩු වෙනවද කියලා. එහෙම වෙනවා නම් බය වෙන්න එපා. එතකොට පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න මොකද්ද වැරද්ද කියලා. වැරදින විදිහේ රැම් කියලා එකක් තිබ්බ MCQ 10ක් කරන්න විනාඩි 10න් කරන්න ඕනේ. ඊට පස්සේ වැට් කියලා එකක් තිබ්බ සති ඉගෙන ගත්ත එක චෙක් කරන්න. අන්න ඒක නම් මුල් කාලේ හැම ලොකු වැදගත්කමක් තිබ්බා. මං හරියට ඉගෙන ගත්තද කියලා මට චෙක් කරගන්න. අනිවාර්යයෙන් ওই දෙකේ එකක්වත් මිස් කරේ නැහැ. දිගටම කරන් ගියා. එතකොට තව කියන්න ඕනේ ওই කට්ටියට කොයිලා හරි තේරුනොත් ලකුණු අඩු වෙනවා කියලා කිසිම දෙයක වද වෙන්න එපා. ඔයාලට ඒක ඒ වෙලේම අල්ලගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට දිගටම ඒ එකක් දක්වා යන්න ඒක හදාගන්න පුළුවන්. අවුරුද්දක් ගියාට පස්සේ සර්ගේ පේපර්ස් පටන් ගනිද්දි ඒකේ පළවෙනි එක දෙවෙනි එක කොහොම යද්දි මට තේරෙනවා ටික ටික ලකුණු අඩු වෙගෙන යනවා වගේ. එතකොට මම බැලුවා ඇයි මට කරගන්න බැරි. තියරි ටිකත් මට නම් අමතක වෙච්ච එකක් නෑ වගේ. කියලාම හිතුණා. වැට්ටේ වටස් කෝ කරා. අර වටේ යද්දි ටයිම් මැනේජ්මන්ට් එක හොඳට ඕනේ. සහ තියරි ඒ වෙලේ මතක් කරගන්න. ඒක තියරි දැනගෙන හිටියට අර වෙලේ ටක් ගාලා මතක් කරගන්නවා. කරොප් පේපර් උනත් ආයි පාරක් ටිකක් පරණ එකක් අරගෙන කරලා බැලුවා. එතකොට හරියට කරගන්න පුළුවන්ද බලන්න. ප්‍රැක්ටිස් එකේම ගොඩක් හොඳට බලපානවානේ ඒක. තියරි මතක් කරගන්න වැඩක් ගාලා පේපර් එක කරද්දි ගොඩක් වෙලාවට ඔය ටෑ නිදි මරන්න එහෙම නම් ඕනේ වුන්නේ නැහැ. නගිටලා ඉන්න වෙලාවේ තමයි මාත් වැඩ කරේ. පාඩම් වෙලාවේ හරියටම ෆෝකස් වෙලා ඒක අහන් හිටියා. කුසල සර් කෙනම් කොහොමත් ඉතින් ෆෝකස් වෙලා ඉන්නවා කියලා තේරෙනවා සර්. පාඩම ගොඩක් එන්ජොයි වෙන්න උගන්වනවා. ෆෝකස් වෙලා නැත්තම් ඒකට වෙන දේත් මට මතකයි. සර්ගේ පාඩම නම් කවදාවත් බෝරින් වෙන්නේ නැහැ. එතකොට මේ පාඩම් ඒ වෙලේම ඔලුවට දාගන්න. ඔයාලා ඒ වෙලේම පාඩම් කරන කෙනෙක් නෙමෙයි නේද? ඔයාලා අනිත් ටයිප් එකේ නා ගෙදර ගිහින් ওই පාඩම ටිකක් බැලුවට පස්සේ උලට මතක් වෙයි. තව ටයිප් එකක් ඉන්නවනේ පුරුදු වෙලා ඉගෙන ගන්න. එතකොට එයාලට පාස් පේපර්ස් වල එහෙම MCQ ටැම් එකේ දෙනේවමයි ඒව පාස් වලින් ගන්නත් පුළුවන්. අර ටෙලිග්‍රෑම් එකේ තියෙනවා මේ පසින්දු කිව්වා වගේ ටෙලිග්‍රෑම් එකෙන් එහෙම මටත් හම්බුණා අනිත් ඉස්කෝල වල පේපර්ස් එහෙම ටිකක් කල් ගියට පස්සේ තමයි පටන් ගත්තේ. ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික්ස් වගේ අද තමයි ගොඩක් මාසෙ තුනේ. ඇත්ත දැනුත් කරන්නේත් ඉලෙක්ට්‍රොනික්. සර්ගේ ඉලෙක්ට්‍රොනික් එක ඒ තියරි හොඳටම ඔළුවට වැදුන හින්දා දැන් ගොඩක් ලේසි. ට්‍රාන්සිස්ටර්ස් තියරි හැම ඔයාලට දැන් කිව්වට නම් ඒක තේරෙන එකක් නැති වෙයි. ට්‍රාන්සිස්ටර්ස් එහෙම වර්ග දෙකක් එහෙම තියෙනවා. සර් ඒක හොඳටම කියලා දුන්නා. ඒ තියරි ආයි මේ කැම්පස් ගියා කියලා ඉගෙන ගන්න එකපාරම අමාරුයි. දැන් අපිට සෙමෙස්ටර් 2 එක ටිකක් කල් ගිහලා දැන් පටන් ගන්නෙ. සෙමෙස්ටර් 2 එක හදන්න කලින් අපිට ප්‍රොජෙක්ට් එකකුත් කරන්න දුන්නා. ඕවට එහෙම මේ තනියම ඉගෙන ගන්න ඒ වෙලේ ගියොත් ඔයාලා හිතන්නකෝ ෆිසික්ස් බේසික් එක හරියට නැත්නම් ওই කාලෙ වෙද්දි ආයෙ ඉගෙන ගන්න ඕනේ. ඒ ලෙවල් කාලේ මේක හරියට තියරි බේස් එක තිබ්බොත් ඔයාට ඒ ලෙවල් උත් ගොඩ යනවා. ඊට පස්සේ දිගටම ජර්නි එකත් ඔයාලට ලේසි වෙනවා. හරියට බේස් එක තියාගත්තොත් වැඩේ ගොඩ තමයි. කම්බයින් ෆිසික්ස් කෙමිස්ට්‍රි ටික කාලයක් ඇත්තේ ඔක්කොම එකට කනෙක්ටඩ් වගේ කියලා. අර එවරිතින් ඉස් කනෙක්ටඩ් කියලා කියනවා. කෙමිස්ට්‍රි කියන්නේ ඇප්ලයිඩ් ෆිසික්ස් වගේ. එතකොට මැත්ස් කරන කට්ටිය නම් ෆිසික්ස් වලින් වලට උදව්වක් එයි. කෙමිස්ට්‍රි එකෙන් උදව්වක් එයි බයෝ කරන කට්ටියට. තනියම නෝට්ස් බලන්න ගත්තට පස්සේ ඔය කට්ටියට පැටර්න්ස් අඳුර ගන්න පුළුවන් වෙයි. ගොඩක්ම මතක් කරන්න ඕනේ කෙටි ක්‍රම එහෙම කියලා දෙනවා පුස්සල්ලසේ ගොඩක්. ඔය කට්ටිය කවදාවත් මිස් කරන්නේ නැතුව ඇති නේද පේපර්ස් ඩිස්කෂන්.
ඔය පේපර් ඩිස්කෂන් වල තමයි මම දැක්කේ මේ අපිට මුලින්ම YouTube එකේ සර්ච් කරා. දැන් පේපර් ඩිස්කෂන් එහෙම YouTube එකේ දැම්මේ. අපි ගොඩක් අමාරුවෙන් පියවර ගොඩක් ලියලා හදන්න ගිය ගාන සර් මේ අතේ ඇඟිලි වලින් හදනවා. හොඳටම මතකයි ගුරුත්වය යටතේ නිදහසේ අතරපු වස්තුවක්. අර තප්පරෙන් තප්පරේ ඇතුලේ යන කාලේ ওই කට්ටිය ඒක සූත්‍ර දදා හදන්න ඕනේ නැහැ. අතේ ඇඟිලි වලින් අනුපාතයක් ගන්න පුළුවන්. 1 3 5 එහෙම යන්න පුළුවන්. එක තප්පරයක් ඇතුලේ ගියේ අර n වන තප්පරය ඇතුලේ ගිය කාලය ගන්න එක. ඒක අනුපාත එහෙම යන විදිහ ඒක ඇඟිලි වලින් මතක තියාගන්න. අන්න ඒ වගේ තව කෙටි ක්‍රම ගොඩක් තිබ්බා. ඕවෙන් එහෙම ගොඩක් හොඳට ප්‍රැක්ටිස් වෙයි. දැන් මටත් ෆිසික්ස් MCQ පේපර් එහෙම ඔය RAM පේපර් එහෙම මුලින් විනාඩි 10න් වගේ ගියා. සමහර ඒවාට විනාඩි 10ට වඩා යන්න ගියා. අවුරුද්දක් විතර ඔය කරන් යද්දි විනාඩි 5ට සමහරලාට ඊට වඩා අඩුවෙන් එහෙම හාෆ් ටයිම් කරන්න පුළුවන්. සර් පන්තිදිත් ඔය කියන හාෆ් ටයිම් පුරුදු වෙන්න කියලා. ඒ හාෆ් ටයිම් පුරුදු වෙන්න ලොකු මහන්සියක් නැහැ. ඔය කට්ටිය මේ දිගට ප්‍රැක්ටිස් කරන් යද්දි තියරි හොඳට මතක හිටිනවා නම් ඔයාලට දිගටම හාෆ් ටයිම් එක ඔයාලට පුරුදු වෙයි. ඒක MCQ වලට විතරක් නෙමෙයි අනිත් ඒවාට ඒක ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන්. මෙහෙම කිව්වා කියලා හාෆ් ටයිම් කරන්න කිව්වනේ එහෙම බය වෙන්න එපා. සර් කියපු ඇඩ්වයිස් හරියට පිළිපදලා ගානට වැඩපිළිවෙල හරියට යනවා නම් ඒක ඔය කට්ටියට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම සර්ගේ හෙල්ප් ඩෙස්ක් එක මට තාම මතකයි මේ ඒ කාලේ සර්ගේ පැනල් එකේ කට්ටියගේ නම්බර්ස් එහෙම දීලා තිබ්බා. නම්බර්ස් කියන්නේ ටෙලිග්‍රෑම් වලින් කන්ටැක්ට් එක. ඒවට අපේ ප්‍රශ්නවල අහගන්න පුළුවන්. හැමෝටම good luck. හොඳට කරන් යන්න. කිසි බය වෙන්න දෙයක් නැහැ සර්ත් එක්ක හරියට උපදෙස් පිළිපැදලා යනවා කියන්නේ. අවශ්‍ය රිසෝසස් ඔක්කොම ඔයාලට දීලා තියෙන්නේ. මට තව දෙයක් කියන්න ඕනේ මේ පසින්දු කලින් ඒවල කියන්නේ නැති එයා නම් මම ඒ දවස්වල අහද්දි එයා ඔය ටියුට් එකක් හම්බුන ගමන් සම්පූර්ණයෙන් කියවනවා. ඒ වගේම හෝම්වර්ක් එකේම නම් අතාරින්නෙම නැහැ. හෝම්වර්ක් සම්පූර්ණයෙන්ම සර් දෙන වෙලා ඒ දවසෙම වගේ ඉවර කරනවා. ඒක කම්ප්ලීට් කරන් යන්න. ඒක පුරුද්දට ගියාට පස්සේ ඔයාලට දිගටම උදව් වෙයි. ඉතින් මේ පුතාලා දෙන්නම දුන්නේ හොඳ ඇඩ්වයිස් ටිකක් ඕගලන්ට දිනනවා නම් ඒ කිව්ව කරුණු මාර වටිනවා මමත් ඔලුවට ගත්තා මටත් වටිනවා MCQ 10ම හරි ගියාම I think සබ්ජෙක්ට් එක මේව නිකන් අර එල්ල කිරි වගේ වතුර වගේ දැනෙනවා මේව තේරෙනවා කියනකොටම තේරෙනවා කියනකොටම ගණන් හදන්න පුළුවන් මේ දෙන තත්පර 30ට ගණන් හදන්න පුළුවන් මට්ටම් වලට ඩිඩික් ගාලා සෙට් එතකොට මාර ආසයි ඉතින් මේ ඒගොල්ලෝ වින්දදී එහෙනම් okay thank you එහෙනම් දක්ෂ ඉංජිනේරුවෝලා මොන හරි ලෝකයේ අලුත් සිස්ටම් හදලා ඕගොල්ලොත් ඔය ලොකු ධනවතුන් වෙලා නේද රටටත් ධනෙ ගෙනල්ලා ඕගොල්ලොත් ධනවතුන් වෙලා ලෝකේ ප්‍රබල චරිත වෙන්න බැරි නෑ ඕගොල්ලොත් මේ ලොකු දෙවට දිනපු කට්ටියනේ හරිද ලොකු චරිත වෙන්න